අපි දැන් බලමු O-level ICT syllabus එකේ තියෙන HTML lesson එකේ යටතේ දෙන list වල theory ටික. මෙන්න මේ විදිහට තමයි HTML වලින් අපි unordered list එකක්, ordered list එකක් සහ definition list එකක් හදාගන්නේ. දැන් අපි theory ටික පොඩ්ඩක් බලමු මොනවද මේකේ තියෙන components කියලා. right? එතකොට unordered list එකක් හැදෙන්නේ මේ tag එක open කරලා UL කියලා දාලා type එකක් දෙන්න පුළුවන් අපිට. මේ ordered list වලට type එකක් දෙන්න පුළුවන්, unordered list වලට type එකක් දෙන්න පුළුවන්. types මොනවද කියලා යට තියෙනවා. අපි ඒ ටික බලමු. ඉස්සෙල්ලාම unordered list type එක දුන්නා square කියලා. එතකොට මේකේ square විදිහට තමයි unordered list එක හැදිලා තියෙන්නේ. මේකේ order එකක් නැහැ. එතකොට square තමයි list එකේ items වලට පෙන්නන්නේ. list item 1 එක පටන් ගන්නවා මෙතනින් ඉවර වෙනවා. HTML කියලා තියෙන්නේ. list item 2 එක මෙතනින් පටන් ගන්නවා මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන්නේ CSS කියලා. ඔන්න අපේ unordered list එක මෙතනින් ඉවර කරා අපි. ඊට පස්සේ අපි එනවා ordered list එකට. ordered list එකත් හදාගන්නේ tag එක open කරා ordered list කියලා දැම්මා. type එකට දුන්නා roman numbers 1. right? එතකොට මේකෙන් පස්සේ step 1 විදිහට list item 1 කියලා step 1 දාලා දෙනවා. list item 1 එක මෙතනින් ඉවරයි. මෙතනින් පටන් ගන්නවා list item 2 එක step 2 කියලා එක දාලා තියෙනවා. ඊට පස්සේ list item 2 එක මෙතනින් ඉවරයි. ඊට පස්සේ ordered list එකත් මේ tag එකෙන් close කරලා තියෙනවා. දැන් අපි එනවා definition list එකක් කොහොමද හදාගන්නේ කියලා. definition list එකේදී definition list කියලා හදා ගන්නවා. අපේ definition list එකක් හදන්න යන්නේ කියලා tag එක open කරගන්නවා. මේකෙදි මම කලිනුත් කිව්වා definition title එකක් තියෙනවා. ඒක යටින් ඒකේ විස්තරය තියෙනවා කියලා. ඔන්න definition title කියලා DT කියලා හදා ගන්නවා. මෙතන ඉඳන් මෙතනට තමයි DT definition title එක තියෙන්නේ කියලා මෙතනින් tag එක close කරනවා. එතකොට අපේ definition title එක මොකද්ද? ICT. හරි. ඊට පස්සේ ඒක යටතේ තියෙන information එක නැත්නම් definition description එක තමයි මේ DD කියලා පටන් ගන්න. description definition description information text කියලා තියෙනවා. හරිද? එතකොට ICT මෙහෙම තියෙනවා. ඒක යටතේ information text. ඊට පස්සේ මෙතනින් definition description එක ඉවරයි කියලා මේ tag එක close කරනවා. ඊළඟ එකේදී අපි definition title එක දාගන්නවා www කියලා. හරිද? www. එතකොට definition title එක මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවරුණා කියලා tags වලින් පෙන්නනවා. මේ තියෙන්නේ අර definition title එක කලින් තිබ්බනේ www කියලා. ඒකේ definition data එක. definition data කියලා දාලා පටන් අරගෙන world wide web තමයි www කියන්නේ කියලා definition description එක මෙතනින් close කරා. ඊට පස්සේ මුළු definition list එකම මෙතනින් close කළා. right. දැන් අපි බලමු කොහොමද outputs ටික ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අපි අර හදාගත්ත list එකේ HTML කියලා list item එක තිබුණා, CSS කියලා list item එක තිබුණා, square දුන්න හින්දා square වලින් ඇවිල්ලා තියෙනවා අපේ unordered list එක. මේ තියෙන්නේ අපේ ordered list එක. හරිද? මේකේ type එකට දුන්නේ අපි roman numbers. එතකොට roman number 1, roman number 2 විදිහට දීලා තිනවා. දැක්කද? order එකක් තියෙනවා. step 1, step 2 කියලා තමයි list items දෙකේ තිබුණා. අපේ description list එකේ. right? ඒකේ තිබුණේ ඉස්සෙල්ලාම description title එක විදිහට definition title එක විදිහට ICT කියලා. ඊට පස්සේ definition description එක විදිහට information technology කියලා තිබුණා. හරිද? tech කියලා. ඊට පස්සේ දෙවෙනියට අපිට තිබුණා definition title එක විදිහට www කියලා. ඒකේ definition description එක විදිහට world wide web කියලා තිබුණා. මෙන්න මේ විදිහට තමයි definition list එකක් හැදෙන්නේ. දැන් අපි බලමු unordered list වල attribute tag වෙච්ච type එකට අපිට දෙන්න පුළුවන් types මොනවාද කියලා. එතකොට type කියලා කියන attribute tag මේකට value එක විදිහට තමයි අපි දෙන්නේ disk හරි circle හරි square හරි කියලා. මේ විදිහට දෙනකොට disk කියලා දුන්නොත් මෙන්න මේ විදිහට color වෙච්ච circle එකක් තියෙන්නේ. type එකට circle කියලා දුන්නොත් මෙන්න මේ විදිහේ hello circle එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ type එකට square කියලා දුන්නොත් solid square එකක්. මේ විදිහේ solid square එකක් තමයි අපිට list items වලට බලා ගන්න හම්බෙන්නේ. දැන් අපි බැලුවේ unordered list එකනේ. ඊට පස්සේ අපි බලමු ordered list එකේ මොනවද අපිට දෙන්න පුළුවන් types කියලා. මේ තියෙන්නේ ordered list එකේ අපිට types attribute එකට දෙන්න පුළුවන් values මොනවද කියලා. type 1 කියලා දුන්නොත් නැත්නම් type එකක් නැතුව අපි ordered list එකක් හැදුවොත් අපිට එන්නේ default 1 2 3 කියලා තමයි list items ටික. මේක ordered නේ. එතකොට 1 2 3 විදිහට යාලා මේ යන order එකට. ඊට පස්සේ ordered list එකේ type A කියලා capital A දුන්නොත් upper case A B C විදිහට තමයි යන්නේ list items ටික. simple A දුන්නොත් lower case A B C විදිහට තමයි යන්නේ list එක. ඊට පස්සේ upper case roman number 1 දුන්නොත් ඒක upper case roman numbers වලින් 1 2 3 කියලා යනවා. right? ඊට පස්සේ lower case roman number එක දුන්නොත් 1 එක දුන්නොත් එතකොට roman numbers වලින් lower case විදිහට මේ විදිහට 1 2 3 කියලා මේ list items ටික යනවා. ඔන්න අපි දැන් බැලුවා ordered list එකක
type එකට දෙන්න පුළුවන් values මොනවද කියලා. definition list එකේ types විදියට අපිට දෙන්න දෙයක් නැහැ. මොකද ඒකෙදි තියෙන්නේ definition list කියලා පටන් ගන්නවා. ඊට පස්සේ definition title එකක් දෙනවා. definition date එකක් දෙනවා. ආයෙත් definition title එකක් තියෙනවා නම් ඒක දෙනවා. ආයෙ ඒකට අදාළ date එක දෙනවා. ඔය විදියට දීලා definition list එක close කරලා දානවා. ඔය විදිහට definition list එකක කතන්දරය යන්නේ. ඔන්න ඔච්චරයි තියෙන්නේ list වල theory කියලා කතා කරන්න HTML වල.